ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මාර්තු මාසයේ 15 වෙනිදා ඉරිදා. ඉතින් සාමාන්‍ය විදිහට වැඩ කරන දවසක්. විශ්වාස කරනවා ඔයාලා හැමෝම ගොඩක් සතුටින් ආදරෙන් පරිස්සමින් ඇති කියලා. ඉතින් උදේම ඇවිත් මම ඔෆිස් එක ඇරලා මේ විදිහට අද දවස පටන් ගන්න හිතුවා. ලයිට්ස් ටිකයි AC එකයි දාලා පුරුදු විදිහටම දැන් මම ලෑස්ති වෙන්නේ අද දවසේ වැඩ ටික පටන් ගන්න. උදේ පාන්දරම මල් කාලා පහන තියලා අද දවස හරිම නිදහසේ ගෙවන්න තමයි මට ඕනේ. මොකද මේ සතිය අන්තේ හරිම ලස්සන දවසක්. සතියක නිමාව මේ විදිහට හරිම සතුටින් මම නිමා කරන්නේ ගොඩක් මතක මගේ ජීවිතයට එකතු කරගන්න ගමන්. දැන් මං ලෑස්ති වෙන්නේ ජර්නල් එක කරලා පහුගිය සතිය ගැන පුංචි නෝට් එකක් දාන්න. බලන්නකෝ මේ කියුට් පෑන. මේක මට තෑග්ගක් විදිහට හම්බ වෙච්ච එකක්. ඒක හරිම ලස්සනයි සහ කොච්චර වයසට ගියත් මේ වගේ සුකුරුත්තන් වලට තාමත් මං හරි කැමතියි. හරි ලස්සනට ඉර පායලා හරිම පුංචියට අවුවකුත් වැටිලා. හැබැයි මේ අවුව පුංචි වුණාට මේ වෙලාව වෙනකොට මේ අවුව ගොඩක් සැරයි. ඒ වුණාට මං හරි ආසයි මේ විදිහට මේ පරිසරය දකින්න. හිතට පුදුමාකාර සැනසීමක් මේ දර්ශනය තුලින් එනවා. ඉතින් බලන්නකෝ අහසේ ලස්සන. මට මේ වීඩියෝ ක්ලිප් එක ගන්න ඕනෙම කියලා හිතුණා. මොකද අද අහසේ පාටයි මගේ ඇඳුමේ පාටයි එකම සමාන නිසා මම මේ අවස්ථාවට පුදුම ආසාවෙන් මුහුණ දුන්නා. මට හිතුණා පොතක් කියවන්න ඕනේ කියලා. ඇත්තටම මේක නවකතාවක්වත් වෙන යම් හෝ කතා පොතක් නෙවෙයි. මේක දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් සහ මම යන ෆීල්ඩ් එකට ගැලපෙන පොතක්. ඉතින් මට හිතුණා මේ වෙලාවේ මේ පොත කියවන්න ඕනේ කියලා. මොකද සතියක් එක දිගට වැඩ කරලා ඔළුවට පුංචි හරි නිදහසක් ගන්න පුළුවන් මේ ඉද දවසේ. ඉතින් ඒක නිසා මම ආසම පොතක් ආසම විදිහට පුංචියට කියවන්න පටන් ගත්තා. අපි මිනිස්සු විදිහට කොච්චර කාර්ය බහුල වුණත් අපි වෙනුවෙන් පුංචිම හරි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඉතින් මම නම් ලැබෙන පුංචිම හරි තප්පරේ මං ගැන හිතනවා. මං ආස දෙයක් අහනවා, මම ආස විදිහට පොතක් කියවනවා. එහෙම නැත්නම් නිදහසේ සින්දුවක් අහනවා, ආස විදිහට පුංචි කවියක්, නිසඳසක් මේ වගේ දෙයක් ලියනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් මට ලැබෙන පුංචි තත්පරේදී මම කරනවා.
මතක තියාගන්න වතුර කියන්නේ මේ දවස්වල අනිවාර්යෙන්ම අපේ ඇඟට හරියටම අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේ වෙනකොට හරියට අවුව සැරයි සහ මේ පෑවිල්ල ටිකක් අපිට දරා ගන්න හරි අමාරුයි. ඒක නිසා ඔයාලත් අනිවාර්යෙන්ම පුළුවන් හැම වෙලාවෙම වතුර බොන්න. ඉතින් අද දවසට මේ වතුර බෝතල ඉවර කරන්න ගොඩක් උත්සාහ කරනවා. මම දන්නේ නැහැ මේක ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත් උපරිම උත්සාහ කරනවා මේ වතුර බෝතලේ බීලා ඉවර කරන්න. බැරිම තැන්වල දරුණු වෙනවා මිනිස්සු කියාගන්නට බැරිම තැන්වල නිහඩ වෙනවා මිනිස්සු මලක් වෙන්නට බැරිම තැන්වල ගලක් වෙනවා මිනිස්සු හුඟක් තැන්වල කඩු